හයි කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකෙන් අපි අරගෙන ආවේ යුරෝප් වල ට්‍රැවල් කරන්න හිතාගෙන කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙන අපේ එක්ස්පීරියන්ස් ටිකක්. විශේෂයෙන් ඔයා ළඟදී ප්‍රාන්ස් වගේ යන්න හිතාගෙන ඉන්නවා නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. යුරෝප් කන්ට්‍රි එකක් ට්‍රැවල් කරන්න යද්දි ස්කෑම්ස් වලට අහු නොවි ට්‍රැවල් කරන්නේ කොහොමද? අපේ වියදම අඩු කරගන්න ට්‍රැවල් කරන්නේ කොහොමද? වගේම ලස්සන ෆොටෝස් ගන්න ටිප්ස් වගේම තව ගොඩක් දේවල් අද වීඩියෝ එකේ තියෙනවා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ඔයාලටත් මේ වගේ experience තියෙනවා නම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි මුලින්ම බලමු අපි පැරිස් වල travel කරද්දී අපේ cost එක අඩු කරගන්න follow කරපු tips මොනවද කියලා. ඒකෙදි මුලින්ම කතා කරන්න ඕනේ hotel එක ගැන. අපි පැරිස් වල main attractions වලට ගොඩක් ඈතින් තියෙන hotel එකක් සමහර ලාවට ගොඩක් ගාණ අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ හොටෙල් එක සිලෙක්ට් කරගත්තොත් සමහර විට අපිට බස් දෙකක එහෙම නැත්නම් මෙට්‍රෝ එකක ගිහිල්ලා තව බස් එකක වගේ යන්න වෙනවා. මේ වගේ දුරක වෙන්න පුළුවන්. පැරිස් වල ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක ටිකක් වැඩි අනිත් කන්ට්‍රීස් වලට සාපේක්ෂව UK වලට සාපේක්ෂවත් වැඩි. ඉතින් ඒ නිසා හොටෙල් එකක් තෝරාගනිද්දි සාමාන්‍යයෙන් ඔයාලා බලන්න යන්න හිතාගෙන ලොකේෂන්ස් වලට ළඟින් තියෙන සාමාන්‍යයෙන් කිලෝමීටර් 5ක් වගේ ඇතුලෙන් තියෙන හොටෙල් එකක් බුක් කරන්න. ඉතින් පැරිස් වල නම් අයිෆල් ටවර් එකනේ අයිෆල් ටවර් එකට කිලෝමීටර් 5ක් වගේ ඒරියා එකක තියෙන හොටෙල් එකක් තෝරාගත්තොත් ලේසි මේකෙදි. ඒ වගේම තමයි බස් එකෙන් හරි ට්‍රෑම් එකෙන් හරි බැහැලා හොටෙල් එකට කොච්චර දුරක් පයින් ඇවිදගෙන යන්න තියෙනවද කියන එකත් බලන්න. පැරිස් වල මේන් ඇට්‍රැක්ෂන්ස් තියෙන ඒරියා එකේම හොටෙල් එකක් තෝරගත්තොත් ටිකක් කොස්ට් එක වැඩි. මේ කියන විදිහට සාමාන්‍ය දුරකින් කිලෝමීටර් 5ක් වගේ ඇතුළතින් වගේ එකක් තෝරගත්තොත් අර තරම්ම වැඩි නැහැ. එතකොට අපිට ට්‍රාන්ස්පෝර්ට් වලට අමතරෙන් යන වියදම ටිකක් අඩු වෙනවා ඒකෙදි. මොකද ගොඩාක් දුර තියෙන ගාණ අඩු හොටෙල් එකක් තෝරගත්තොත් අපිට ට්‍රාන්ස්පෝර්ට් වලට වැඩි වියදමක් යන්න පුළුවන් හිතනවට වඩා. ඒ වගේම තමයි හොටෙල් එකක් තෝරගනිද්දි හොඳට රිවිව්ස් බලන්න. සමහර පැරිස් වල ඒරියාස් තියෙනවා ජංකීස්ලා හැම වැඩිපුර ඉන්නවා රැයට. ඉතින් අපිත් ඒ විදිහට හොටෙල්ස් බලද්දි බුක් කරන්න යද්දි අපි දැක්ක සමහර ගාණ අඩුවට තියෙන හොටෙල්ස් වල රිවිව් බැලුවාම රැයට එළියට යනකොට ජංකීස්ලා ඉඳලා සල්ලි ඉල්ලලා කරදර කරා වගේ බෑඩ් රිවිව්ස් ගොඩක් තිබුණා. ඉතින් ඒ වගේ සේෆ්ටි නැති ඒරියාස් තියෙනවා පැරිස් වල. ඉතින් මේ හින්දා හොටෙල් එකක් සිලෙක්ට් කරගන්න යද්දි හොඳට රිවිව්ස් බලලා හොඳ ඒරියා එකක් සිලෙක්ට් කරගන්න බලන්න. අපි පැරිස් වලදී නතර වුණේ එක්ලෝ පැරිස් හොටෙල් එකේ. අපේ එක්ස්පීරියන්ස් එකට අනුව මේ හොටෙල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් හොටෙල් එකේ ඉඳලා මෙට්‍රෝ ස්ටේෂන් එකට මීටර් 500ක් 600ක් වගේ පයින් ඇවිදගෙන යන්න තිබුණේ. ඒ වගේම ඒරියා එකත් හරිම සේෆ්. අපේ රූම් එකට වගේම රෙස්ටොරන්ට් එකටත් අයිෆල් ටවර් එක පේනවා පොඩියට. ඉතින් ඊට අමතරව කිචන් එකක් තිබුණා හොටෙල් එකේ. රෙස්ටොරන්ට් එකට යන්නේ නැත්නම් සාමාන්‍ය මීල් එකක් හදාගන්න පුළුවන් විදිහට. ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඕවරෝල් බැලුවාම එක්ලෝ පැරිස් හොටෙල් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාලගේ හොටෙල් එක සිලෙක්ට් කරගද්දි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ළඟට ට්‍රාන්ස්පෝර්ට් පැරිස් වල ට්‍රැවල් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කාඩ්ස් කිහිපයක් තියෙනවා. ඉතින් අපි එකෙන් ගත්තේ නෙවිගෝ පාස් එක. ඉතින් මේක කාඩ් එකක් විදිහට ටිකට් මැෂින් එකකින් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එකට ඇප් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. කාඩ් එකක් විදිහට ගත්තත් NFC යූස් කරලා රීචාර්ජ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඉතුරුලා තියෙන රයිඩ්ස් ගාන මේ දේවල් බලා ගන්නත් පුළුවන් ෆෝන් එකෙන්ම. ඉතින් ඔයාලා පැරිස් වල ඉන්න දවස් ගානට හරියන විදිහට මේ නෙවිගෝ පාස් එක මුලින්ම ගන්න ගිය දවසේම එතකොට ගොඩක් ට්‍රැවල් කොස්ට් එක අඩු කරගන්න පුළුවන් වෙන වෙනම රයිඩ්ස් වලට පේ කරනවට වඩා. අපි පැරිස් වල ට්‍රැවල් කරද්දී වැඩිපුරම ගියේ මෙට්‍රෝ වලින්. බස් එකේ ගිහිලා ළඟින්ම බහින්න පුළුවන් ලොකේෂන්ස් වලට විතරයි බස් එකේ ගියේ. ඉතින් නැත්තම් ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා බස් වල යනකොට මේ නෙවිගෝ කාඩ් එකට බස් ට්‍රෑම් මෙට්‍රෝ ට්‍රේන් ඒ හැම වර්ගයක්ම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි වැඩිපුර ඇඩ් කරේ මෙට්‍රෝ ඒවා. මෙට්‍රෝ ඕනි තරම් තියෙනවා විනාඩි 2කින් 3කින් මෙට්‍රෝ එනවා ඕනි තැනකට යන්න පුළුවන්. අපිට ඒක ගොඩක් වැදගත් වුණා. මොකද අපිට පොඩි කාලයක් ඇතුළත ගොඩක් තැන් බලන්න යන්න ඕන නිසා මෙට්‍රෝ එකේ ගිහිල්ලා අපේ වෙලාව ඉතිරි කරගන්න පුළුවන් වුණා අපිට. ඊට අමතරව මෙට්‍රෝ ලයින් 6 එකේ යනකොට ඔයාලට මෙට්‍රෝ එකේ ඉඳලා අයිෆල් ටවර් එක ලස්සනට බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මෙට්‍රෝ ලයින් 6 එකේ යන්න. ඉතින් මේ තියෙන්නේ මේ විදිහට අපි යනකොට ගත්ත වීඩියෝ එකක්. ඉතින් මෙට්‍රෝ ලයින් 6 එකේ යන්නේ මේක යනකොට අයිෆල් ටවර් එක වින්ඩෝ එකෙන් බලා ගන්න පුළුවන්. අපේ මෙට්‍රෝ එක යනවා. මෙතෙන්දී ඔයාලා මෙට්‍රෝ ලයින් 6 එක නේෂන් පැත්තට යනවා නම් වම් අත පැත්තේ වාඩි වෙන්න ඕනේ. ඊට පස්සේ පැසිව් ස්ටේෂන් එකයි බිය හකිම් ස්ටේෂන් එකයි අතර තමයි මේ view එක පේන්නේ. මෙතෙන්දී තමයි මෙට්‍රෝ එක ෂීන් රිවර් එක ක්‍රොස් කරන්නේ.
ට්‍රාන්ස්පෝර්ට් වලට අමතරව වැඩිපුර වියදමක් යනවා කෑම වලට. ඉතින් අපි මේකෙදි අයිෆල් ටවර් ඒරියා එක වගේ මේන් ටූරිස්ට් ඇට්‍රැක්ෂන්ස් තියෙන ඒරියාස් වල තියෙන රෙස්ටොරන්ට්ස් වලට ගියේ නැහැ මීල්ස් වලට. ඉතින් අපි ඒකෙදි ඒ වලින් ගන්නව නම් ගත්තේ කොෆි එකක් ටී එකක් වගේ දෙයක් විතරයි. ඉතින් ඒකට හේතු දෙකක් තිබුණා. එකක් ඒ වල තියෙන කෑම අපිට සෙට් වෙයිද කියලා දන්නේ නැති නිසා සහ අනිත් එක අහලා තිබුණා අපි සමහර පැරිස් වල ඉන්න අය කරන වීඩියෝස් වල මේගොල්ලන්ගේ මෙනුස් දෙකක් තියෙනවා. ෆ්‍රෙන්ච් මෙනු එක වෙනයි ඉංග්‍රීසි ටූරිස්ට්ලාට දෙන ඉංග්‍රීසි මෙනු එක. ඒකෙදි සමහර වෙලාවට ප්‍රයිස් වල වෙනසක් තියෙනවා. වැඩි ප්‍රයිස් එක ෆ්‍රෙන්ච් වලින් තියෙන මෙනු එකට වඩා කියලා. ඉතින් ඒ වගේම තමයි අයිෆල් ටවර් ඒරියා එකේ අයිෆල් ටවර් view එක තියෙන රෙස්ටොරන්ට් ගොඩක් ඕවර් ප්‍රයිස්ඩ් ඕවර් ක්‍රවුඩඩ්. ඉතින් ඒ නිසා අපි ඒ වගේ වට ගියේ නැහැ. අපි පැරිස් වලදී ලංකාවේ රෙස්ටොරන්ට් එකට ගියා සේරාස් කිචන් කියලා. ඒකේ කෑම හරිම රසයි. ඔයාලත් පැරිස් ගියොත් අනිවාර්යෙන් යන්න. ලංකාවේ රසටම තිබුණා ඒකේ කෑම. ඉතින් මේ රෙස්ටොරන්ට් එක තියෙන අයිෆල් ටවර් ඒරියා එකේ නෙමෙයි. සිටි එකෙන් ටිකක් එළියට යන්න ඕනේ. හැබැයි අනේක බොත් කෑම හොඳයි. කෑම රසයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට අමතරව අපි බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තා හොටෙල් එකේ කිචන් එකෙම. ඒකෙදි අපි සෑන්ඩ්විචස් නූඩල්ස් වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් දෙයක් හදාගත්තා. ඊට අමතරව කැරිෆෝ කියන සුපර් මාකට් එකේ ෆුඩ් කෝන් එකෙන් අපි කෑම ගත්තා. ඉතින් ඒකෙදි ග්‍රෑම්ස් වලින් ගන්න පුළුවන් මැනලා කෑම. අපි කන කෑම නූඩල්ස් පැස්ටා වගේ ඊට අමතරව කඩල වගේ දේවල් සෑලඩ්ස් එහෙම තිබුණා ඒකෙදි. අමතරව අපි ෆ්ලයි කරන්න යනකොටත් ස්නැක්ස් වර්ග එළියෙන් අරගෙන ගියා. මොකද ඩියුටි ෆ්‍රී ඒරියා එකේදී ෆ්ලයිට් එක ඇතුළේදී ඒවා ඕවර් ප්‍රයිස් නිසා ඉතින් අපි ඒවා අරගෙන ගියා වෙනම. මේ ටිප්ස් නිසා අපේ වියදම අඩු වුණා කියලා කියන්න පුළුවන්. ඉතින් පැරිස් වල ගොඩක් ටූරිස්ට් ස්කෑම්ස් තියෙනවා. අනිත් යුරෝප් කන්ට්‍රීස් වලත් ඇති. ඒ වුණාට පැරිස් වල වැඩි කියලා හිතෙනවා. මොකද මේ සමහර දේවල් අපිටම එක්ස්පීරියන්ස් වුණා. අපි දැනගෙන හිටපු නිසා අපිට ඒවා මග අරින්න පුළුවන් වුණා. ඉතින් මෙතෙන්දී අපි දැකපු කොමන් ස්කෑම්ස් කීපයක් කියන්නම්. ඊට අමතරව තවත් ඒවා ඇති. ඉතින් ඔයාලා දන්න ඒවා තියෙනවා නම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තව කෙනෙක්ට උදව්වක් විදිහට. ඉතින් පැරිස් වල මෙට්‍රෝ වල ගොඩක් ක්‍රවුඩඩ් වෙලාවෙදි පික් පොකට්ස් ගහනවා. ඒ වගේම තමයි මියුසියම්ස් වලට යන්න වගේ ලොකු කියු එකක තෙරපිලා ඇතුළට යන වෙලාවටත් පික් පොකට්ස් ගහනවා. ගොඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මෙට්‍රෝ එක ඇතුලේ දොර ළඟ වගේ හිටගෙන පර්ස් එක හරි ෆෝන් එක හරි චෙක් කරනවා නම් ගොඩක්ම සැලකිලිමත් වෙන්න. මෙට්‍රෝ එකේ දොර වහන තප්පරේදී කවුරු හරි එළියෙන් අත දාලා පර්ස් එක හරි ෆෝන් එක හරි අදගෙන දුවන්න බැරි කමක් නැහැ. ඒ වගේ දේවල් වෙනවා පැරිස් වල. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ගොඩක් අවධානයෙන් යන්න මෙට්‍රෝ එකේ යනවා නම් හරි ලොකු කියු එකක් තියෙන තැනක සෙනග ගොඩේ තෙරපිලා ඉස්සරහට යනවා නම් අදර කවුරු හරි එයාගේ ෆෝන් එකේ බැටරි ලෝ වුණා කියලා Google Map එක චෙක් කරගන්න ෆෝන් එක ඉල්ලන්න පුළුවන් අපෙන් ඇවිල්ලා. ඒ වගේ වෙලාවකදී ෆෝන් එක දෙන්න කලින් දෙසරයක් හිතන්න අනිවාර්යයෙන්ම මේක නා ෆෝන් එක අරගෙන දුවන්න පුළුවන්. ඒ වගේ ස්කෑම්ස් තියෙනවා පැරිස් වල. ඉතින් අපිට අඳුර ගන්න අමාරුයි ජෙනුයින් ටූරිස්ට් කෙනෙක්ද නැද්ද කියලා. ගොඩක් වෙලාවට ටූරිස්ට්ලා නම් අනිවාර්යෙන් පවර් බෑන්ක් එකක් වගේ අරන් යන නිසා ඒ වගේ රික්වෙස්ට් එකක් කරගෙන එන්නේ නැහැ. ඒ වගේම තමයි ෆැමිලි ෆොටෝ එකක් වගේ ගන්න හිතාගෙන කැමරාවක් හරි ෆෝන් එක හරි කාගේ හරි අතට දෙනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද ටූරිස්ට් කෙනෙක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඇත්තටම ටූරිස්ට් කෙනෙක් නෙමෙයි. ෆෝන් එක හරි කැමරාවක් හරි අරගෙන දුවන්න පුළුවන්. ඉතින් අපි ටූරිස්ට්ලා වගේ යාලට පෙනුනට අපිට අඳුර ගන්න බෑ මේ ඇත්තටම මේ ටූරිස්ට් කෙනෙක්ද නැත්නම් මේ ඇත්තටම මේ ඇවිල්ලා ඉන්නේ මේ වගේ පික් පොකට් ගහන කෙනෙක්ද කියලා. මොකද යාලත් ලස්සනට ඇඳලා ටූරිස්ට්ලා වගේම ටූරිස්ට්ලා අතර ගැවසෙනවා. අපිට හොයාගන්න බෑ. ඉතින් මේ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න නම් බෑග්පැක් එකේ ෆෝන් එක පර්ස් එක දාගෙන යන්න එපා. මගේ හොංකොං වල යාළුවෙක්ටත් පැරිස් වලදී යාගේ බෑග් එක ඇරලා පර්ස් එක අරගෙන තිබුණා. එයා ඒක දැනගෙන තිබුණෙත් තව කෙනෙක් යාට කිව්වට පස්සේ ඔයාගේ බෑග් එක ඕපන් වෙලා තියෙනවා කියලා. ඒ තරමටම එක්ස්පර්ට් විදිහට ඒක කරනවා. අපිට හිතා ගන්නවත් වෙලාවක් නෑ. අපිට දැනෙන්නවත් නැහැ. එහෙම දෙයක් වුණාද කියලාවත්. මේ දේවල් බය වෙන්න දේවල් නෙමෙයි. අපි සැලකිල්ලෙන් ගියොත් මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව අපි මෙන්න මේ වගේ අයිටම්ස් ටිකක් ගත්තා. එතකොට වැඩිපුර අපේ පාස්පෝර්ට් පර්ස් එක ගැන අපිට බය වෙන්නම දෙයක් නැති නිසා ඔයාලත් ට්‍රැවල් කරනවා නම් මේ වගේ ස්ට්‍රිප් එකක් ඊට අමතරව මේ වගේ පොඩි බෑග් එකක්. එතකොට ඔයාලගේ පර්ස් එක පාස්පෝර්ට්ස් ටික දාලා ඉස්සරහා බෑග් එක ඉස්සරහින් දාගෙන යන්න පුළුවන් ගන්න. එතකොට අපේ සේෆ්ටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ. සැරෙන් සැරේ චෙක් කරන්න ඕනි වෙන්නේ නැහැ. එතකොට පර්ස් එක තියෙනවද පාස්පෝර්ට්ස් තියෙනවද කියලා හිතේ නිදහසෙන් ට්‍රැවල් කරන්න පුළුවන්. ඊට අමතරව මොන්මාර්ට් කියලා පැරිස් වල පිට ඒරියා එකේදීත් අපි මේ කියන විදිහේ ස්කෑම්ස් දෙකක් දැක්කා. ඉතින් අපි කලින් දැනගෙන හිටින්න අපිට මේ දේවල් මග අරින්න පුළුවන් වුණා.
ඉතින් මොන්මාට් වලදී ගෑනු අය වගේ ක්ලිප්ස් බෝඩ් වගේක් අරගෙන පෙටිෂන් එකක් සයින් කරන්න කියලා එන ටුවරිස්ට් ළඟට එනවා. ඒගොල්ලෝ ටීම් එකක් වගේ ඉන්නේ. ඉතින් මෙහෙම ඇවිල්ලා එයාලා පික් පොකට් ගහනවා කියලා අපි කලින් වීඩියෝස් වලින් බලලා තිබ්බා. ඉතින් අපි ළඟටත් ඒගොල්ලෝ ආවා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට නෝ මර්සි කියලා ඒගොල්ලන්ව මග ඇරලා ගියා. ඊට අමතරව එහෙදිම ෆ්‍රෙන්ඩ්ෂිප් බ්‍රේස්ලට් කියලා අතට ගොතලා වගේ දානවා ටක් ගාලා අපිට ඒකට නෝ කියලා කියා ගන්නත් වෙලාවක් නැහැ. ඊට පස්සේ අපිට පේ කරන්න වෙනවා ඒක. අපි ඈතින් දැක්කා එහෙම කරන අය ඉන්නවා කියලා. ඒ වෙලාවෙදිත් අපි ඒක මග ඇරලා ගියා. ඉතින් හොඳම දේ තමයි ඔයාලා යන්න ඉන්න ඒරියා එක ගැන කලින් අය ගිහිල්ලා කරලා තියෙන වීඩියෝස් බලන්න. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන්. හැම වෙලාවම වගේ තමන් මොන හරි ෂොප් එකකින් බඩුවක් ගන්නවා නම් gift item එකක් ගන්නවා නම් ඒ වෙලාවෙදී උනත් තමන්ගේ අවධානය බෙදෙන්නේ නැතුව තමන්ගේ අතේ තියෙන දේවල් ගැන අවධානයෙන් හිටියොත් මේ දේවල් වළක්වා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් අපිට මේක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. ඇත්තටම පැරිස් වල විතරක් නෙමෙයි යුරෝප් ට්‍රැවල් කරනකොට ඕනම රටකදී මේ වගේ එක්ස්පීරියන්ස් එකකට මුහුණ දෙන්න පුළුවන්. මම අවධානයෙන් හිටියොත් ඒ දේවල් වළක්වා ගන්නත් පුළුවන් ඒ වගේම. ඊට අමතරව තව අය වගේක් ඉන්නවා අයිෆල් ටවර් එක ළඟ කැමරාස් තියාගෙන ෆොටෝස් ගන්නවද කියලා අහලා බලෙන්ම ෆොටෝස් ගන්න කතා කරන. ඉතින් මෙයාලා ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර්ස්ලා නෙමෙයි. ෆොටෝ 5ක් යුරෝ 20කට කරලා දෙන්නම් කියලා එඩිට් කරන්නේ නැති ෆොටෝස් ටිකක් නිකන් කැමරා එකකින් ගහලා දෙන්න ලෑස්ති වෙනවා. දැක්කා ඒ වගේ කපල් එකකින් ෆොටෝස් ගහලා ඉවරලා ගත්තට පස්සේ තව වැඩිපුර සල්ලි ඉල්ලන ඒගොල්ලෝ ආගියු කරනවා වගේ. පැරිස් වල ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර්ස්ලා මේ විදිහට අයිෆල් ටවර් එක ළඟ බලෙන් ඇවිල්ලා ෆොටෝස් ගන්න කතා කරන්නේ. යාලව බුක් කරන්න ඕනේ අපි ඔන්ලයින් Instagram හරි Facebook හරි. ඉතින් මේ විදිහට ඇවිල්ලා මොන හරි ෆොටෝස් ටිකක් ගහලා දීලා සල්ලි අරගෙන ආයි ඊළඟ දවසේ ආවට බලන්නවත් නැහැ ෆොටෝස් හොඳ වුණත් නැති වුණත් කරන්න දෙයක් නැහැ සල්ලි දීලා ඉවරයි. ඉතින් ඊළඟට අපි ප්‍රාන්ස් වලදී මුන් දුන්න ලොකුම චැලෙන්ජ් එකක් තමයි ප්‍රාන්ස් වල ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්නේ. කතා කරන්නේ හරිම අඩුවෙන්. මේන් මෙට්‍රෝ ස්ටේෂන්ස් වල, ට්‍රේන් ස්ටේෂන්ස් වල, ටුවරිස්ට් කවුන්ටර්ස් වල පවා ඉන්න අය කතා කරන්නේ ෆ්‍රෙන්ච්. ගොඩක් අඩුවෙන් තමයි ඉංග්‍රීසි කතා කරන්නේ. ඒ කතා කරත් බ්‍රෝකන් විදිහට තමයි කතා කරන්නේ. අපි යාළගේ රටට ආවනම් එයාලගේ ෆ්‍රෙන්ච් කතා කරන්න අඩුම තරමේ උත්සාහයක් හරි දරන්න ඕනි කියලා අදහසෙන් තමයි එයාලා ඉන්නවා කියලා තේරුණේ අපිට. ඉතින් අපි සුපර් මාකට් එකකට ගියත් ඒ තියෙන ලේබල්ස් ඒ හැම දෙයක්ම මොනවද කියලා බලා ගන්න අපිට Google Lens එක ඕපන් කරලා ට්‍රාන්ස්ලේට් කරලා බලන්න උනා. අපි අර කලින් කිව්ව ලිල් කියන සිටි එකේදී බස් ඩ්‍රයිවර්ස්ලා නම් ඒගොල්ලෝ කිසිම වචනයක් ඉංග්‍රීසි වලින් කතා කරන්නේ නැහැ. හැමදේම ෆ්‍රෙන්ච් වලින් විතරයි. ඒ කියන්න බැරි නම් යාලා අත් වලින් හරි මේ පැත්තට කියලා කරනවා. ඉංග්‍රීසි කතා කරන්නෙම නැහැ. ඉංග්‍රීසි ඕනේ උනේ එයාපෝට් එකේදී ඒ වගේම අපේ හොටෙල් එකේදී විතරයි. අනිත් වෙලාවට කමියුනිකේට් කරන්න අපි Google Translate එක යූස් කරා. ඊට අමතරව අපි බේසික් French terms ටිකක් ඉගෙනගෙන ගියා. excuse me, do you speak English, thank you වගේ දේවල් කියන්න අපි French වලින් ඉගෙනගෙන ගියා. ඉතින් කාගෙන් හරි මොන හරි දෙයක් අහනවා නම් අපි මුලින්ම මේ විදිහට French වලින් කතා කරා. ඊට පස්සේ ඒ French වලින් අපි අහුවා do you speak English කියන එක අපි French වලින් අහුවා. එතකොට එයාලා අපි ටුවරිස්ට් කෙනෙක් අපි එයාලගේ ලැන්ග්වේජ් එක කතා කරන්න try කරනවා කියලා දැක්කහම එයාලට සතුටුයි. හරියට සතුටු වෙලා yes කියලා එයාලට පුළුවන් විදිහට එයාලා explain කරලා අපිට හෙල්ප් කරා. ඉතින් ඔයාලා ප්‍රාන්ස් යන්න හිතාගෙන ඉන්නවා මේ වගේ බේසික් වර්ඩ්ස් ටිකක් ඉගෙන ගත්තොත් ඒකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් අපි බස් හෝල්ට් එකේ ඉන්න වෙලාවක ඒ වගේ ෆ්‍රෙන්ච් ලේඩි කෙනෙක් ඇවිල්ලා අපිත් එයාත් එක්ක ෆ්‍රෙන්ච් වලින් කතා කරන්න try කරලා එයාට ඉංග්‍රීසි කොහොමද බෑ අපිටත් ෆ්‍රෙන්ච් පුළුවන් පොඩි ටර්ම්ස් ටිකක් නේ. ඉතින් ඊට පස්සේ අපි Google Translate එක යූස් කරා. ඊට පස්සේ දැන් එයාට සතුටුයි අපි මුලින්ම try කරපු එක ගැන. ඊට පස්සේ එයා අපි බහින්න ඕනේ ස්ටොප් එකක් ඩ්‍රයිවර්ට කියලා අපිට කතා කරලා අපේ ළඟින් එයා වාඩි වෙලා Google Translate එකෙන් දිගටම විස්තර අහලා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි වුණා ඊට පස්සේ. ඉතින් ඒ වෙලාවේදී අපිට හිතුණා අනේ අපිට තව චුට්ටක් ෆ්‍රෙන්ච් කතා කරන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද කියලා. ඉතින් ඇත්තටම ඒක හරිම වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඔයාලා අයිෆල් ටවර් එක ළඟ ලස්සනට ෆොටෝස් ටිකක් ගන්න හැම හිතාගෙන ඉන්නවා නම් ගොඩක් උදේම යන්න එතෙන්ද. මොකද 9 විතර වෙනකොට ගොඩක් ක්‍රවුඩඩ් එතන ගොඩක් අය එනවා. එතකොට නිදහසේ ෆොටෝ එකක් ගන්න ටිකක් අමාරුයි. ඒ වගේම තමයි ගොඩක් අය අයිෆල් ටවර් එක ඉස්සරහා තමයි ෆොටෝස් ගන්න. එතන ගොඩක් ක්‍රවුඩඩ්. හැබැයි ඊට වඩා ලස්සනට අයිෆල් ටවර් එක පේන තව ලස්සන ලොකේෂන්ස් ඒ ළඟම තියෙනවා. ඉතින් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඒ වගේ අයිෆල් ටවර් එක ලස්සනට ෆොටෝස් ගන්න පුළුවන් ලොකේෂන්ස් ගැන ගේන්නේ. ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. ඉතින් ඊළඟට ඔයාලා යුරෝප් වල travel කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මේ විදිහේ European plug adapters අරගෙන යන්න. මේක round 2 pin adapter එකක්. ඉතින් UK වලට වඩා වෙනස් මේක යුරෝප් වල. සමහර hotels වල USB charging ports තිබ්බා. හැබැයි සමහර ඒවල තිබුණ නැහැ. ඒ නිසා මේකක් අරගෙන යන එක කෝකටත් හොඳයි. ඉතින් අපි මේක online order කරේ pound 3ක් වුණේ මේ adapters දෙකටම. ඊට අමතරව map එක නිතරම use වෙන නිසා power bank එකක් අරගෙන යන එකත් හොඳයි. ඊළඟට Sane River cruise tour එක
පැරිස් වලට එන කෙනෙක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක් තමයි සේන් ක්‍රූස් ටුවර් එක. හැබැයි මේක ඔන්ලයින් බුක් කරද්දි ගොඩක් සයිට්ස් හම්බෙන්න පුළුවන්. ඉතින් සමහර ඒවාල ගොඩක් ප්‍රයිස් එක අඩුයි අනිත් ඒවාට වඩා. ඉතින් අපි බලද්දිත් මේ වගේ ගොඩක් ප්‍රයිස් එක අඩු ඒවා අපිට හම්බ වුණා. හැබැයි බලනකොට මේගොල්ලන්ගේ මේ ක්‍රූස් එක කවර් කරලා තියෙනවා ග්ලාස් වලින් වගේ. අපේ එකක් නැහැ. ඉතින් ඒ නිසා අපි රිවර් එකේ යන ක්‍රූස් දිහා බලාගෙන ඉඳලා අපිට හොඳයි කියලා හිතෙන එක බලලා එයාලගේ නම ඔන්ලයින් බුක් කරා. ඉතින් අපේ ක්‍රූස් ටුවර් එකට එක්කෙනෙක්ට යුරෝ 17ක් ගියා. අපේ ටුවර් එක පටන් ගත්තේ අයිෆල් ටවර් එක ළඟමයි. තව වෙන තැන් වලින් පටන් ගන්න ක්‍රූස් ටුවර්ස් එහෙමත් තියෙනවා. එතකොට බලලා බුක් කරන්න ඕනේ පටන් ගන්න තැන කොහෙද කියලා. ඉතින් අපි බුක් කරපු link එක description එකේ දාන්නම්. ඊට අමතරව අපි ගිය ක්‍රූස් ටුවර් එක ඕනනම් එයාලගේ ක්‍රූස් එක පටන් ගන්න තැන තියෙන ටිකට් මැෂින් වලින් බුක් කරන්න පුළුවන්. ක්‍රූස් ටුවර් එකටත් ගොඩක් දිග queue එකක් තියෙනවා. අපි බුක් කළ ක්‍රූස් ටුවර් එකට නම් වෙලාවක් නැහැ යන්න ඕනේ. ඉතින් අපිට ඕනි වෙලාවක ඒ දවස් ඇතුළත ගිහිල්ලා ටුවර් එක ගන්න පුළුවන්. අනිත් ඒවලත් ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැති එක චෙක් කරන්න ඕනේ බුක් කරන්න කලින්. ඊට අමතරව ට්‍රැවල් කරනකොට වතුර රීෆිල් කරගන්න මෙන්න මේ වගේ තැන් තියෙනවා. හැම ලොකේෂන් එකකම වගේ. ඉතින් ඔයාලට බොටල් එකක් අරන් ගියොත් රීෆිල් කරගන්න පුළුවන්. ඔයාලත් අයිෆල් ටවර් එක ළඟ ඉර බැහැගෙන යන වෙලාවට පික්නික් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් මේ ළඟම මාකට් එකක් තියෙනවා. මේ මම නම දාලා තියෙන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා මේ පික්නික් එකට ඕනි කරන බඩු ඔක්කොම ගන්න පුළුවන්. ඒවා ගොඩක් අඩුයි ගන්න සාධාරණ ගන්න පුළුවන්. ඊට අමතරව අපි එක රටකින් තව රටකට ට්‍රැවල් කරන්න යූස් කරේ ෆ්ලික්ස් බස් එක. ඉතින් එතකොට අපිට ප්ලයි කරනට වඩා ගොඩක් අඩුයි ෆ්ලික්ස් බස් ටිකට් එක. ඉතින් ඒ වගේම අපි ට්‍රැවල් කරේ ගොඩක් දවල් වෙලාවට. එතකොට අපිට ටයිම් එක ඉතුරු වුණා හවස් වරුවේ අපි ගිහිල්ලා එතන සෙටල් වෙලා පොඩක් එළියට ඇවිදින්න යන්න වගේ. අපි පැරිස් වල ඇවිදිනකොට ඇත්තටම අපිට කාලේ යනවා දැනෙන්නේ නැහැ. ඉතින් හොඳ ප්ලෑන් එකක් තියාගන්න ඕනේ. ඒ නිසා එක ලොකේෂන් එකක ඉඳලා අනිත් ලොකේෂන් එකට යන්නත් වෙලාවක් යන නිසා ඉතින් අපි ඒ වගේ වෙලාවට දවල් වගේ කාලෙදී අපි ගොඩක් වෙලාවට මියුසියම් එකක් ඇතුලේ වගේ තමයි ඒ වෙලාව ස්පෙන්ඩ් කරේ. මොකද නැත්තම් එළියේ අපි ගිය දවස්වල ගොඩක් අවුවයි. ඒ නිසා එළියේ ඉන්න බැරි නිසා ඉතින් ඔයාලත් ඒ වගේ ටිප්ස් පාවිච්චි කරන්න කාලෙන් උඩරින් ප්‍රයෝජන ගන්න පුළුවන්. එතකොට ඔයාලගේ ට්‍රැවල් කරන්න තියෙන බලාපොරොත්තු ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද වීඩියෝ එක ගැන ඔයාලට හිතුණ දේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. ආයෙමත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.